ඔන්න ඉතින් අද නම් අපි ට්‍රිප් එකක් යන්න තමයි මේ උදෙන්ම පිටත් උනේ. ඇත්තටම මේ සැරේ පාසල් නිවාඩුවට දවස් දෙක තුනක ට්‍රිප් එකක් යන්න ඕන කියලා ගොඩක් කල් ඉඳලා හිත හිටියා. මොකද ගිය දෙසැම්බර් නිවාඩුවටත් පොඩි කට්ටියත් එක්ක කොහෙවත් යන්න බැරි වුණා. ඉතින් මේ සැරේ නිවාඩුවට සති දෙකක් වගේ කෙටි නිවාඩු කාලයක් තමයි තිබුණේ. ඒක නිසා ඉස්කෝල නිවාඩුව පටන් ගත්ත ගමන්ම මේ ගමන යන්න තමයි අපි ප්ලෑන් කරේ. ඉතින් මම තාම කිව්වේ නෑනේ අපි මේ කොහෙද යන්නේ කියලා. ඕගොල්ලෝ thumbnail එකේ දකින්නත් ඇති. අපි අද මේ යන්නේ සිරිපා කරුණා කරන්න. අපි ඒකට තෝරගත්තේ හැටන් නල්ලතන්නි මාර්ගය. දැන් අපි මේ ඉන්නේ කිතුල්ගල හරියේ. අපි උදෙන්ම ගෙදරින් පිටත් වුණ නිසා මගදී හස්බන්ඩ්ට පොඩි නිදිමතක් ආවා. ඉතින් අපි ටිකක් ලස්සන තැනක් බලලා එතන වාහනේ නවත්තලා එයාට පොඩ්ඩක් කාර් එකේ නිදා ගන්න දීලා මම මේ පොඩි දෙන්නත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ආවා. මේ පහලින් ගලාගෙන යන්නේ කැලණි ගඟ. ඉතින් ගඟ ගලා බහින සද්දෙත් එක්ක කුරුළු නාදයේ මුසුනාම හරීම සැහැල්ලුවක් හිතට දැනෙනවා. අපි ටිකක් වෙලා එතන පැය භාගයක් විතර වගේ නතර වෙලා තමයි ගියේ. අපි උදේට කන්න කඩල තම්බගෙන ආවා. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්ක වගේ අපි මගදී නවත්තලා කඩල එහෙම කාලා තමයි පිටත් උනේ. ඉතින් ටිකක් දුර යනකොට එච්චර අපිට කාලෙත් තියෙන නිසා හදිසියකුත් නැති නිසා අපි හිතුවා හිමින් සැරේ එහෙම නවත්ත යනවා කියලා. ඉතින් අපි ටිකක් තව ඉස්සරහට යනකොට අපිට මෙන්න මේ වනවදුල පෙළබොජුන් හල කියලා එකක් හම්බ වුණා. ඒකේ ලස්සන මාළු ඉන්නවා. ඒ මාළුන්ට කෑම දාන්නත් අපිට පුළුවන්. ඉතින් පුතාට එතන ඉන්න ආසයි කිව්ව නිසා අපි පොඩ්ඩක් නවත්තලා මාළුන්ට කෑම එහෙම දාලා තමයි ගියේ. ඉතින් අපි හිමින් ඇවිල්ලා අපි දැන් නවතින තෝරගත්තු හොලිඩේ රිසෝට් එකට ආවා. මේක තියෙන්නේ නුවරඑළිය සහ හැටන් අතර මැද වගේ. අපි නල්ලතන්නිය කිට්ටුව නවතින තැනක් හෙව්වට ඒ තැන් ඔක්කොම බුක් වෙලා තිබුණේ අපි බුක් කරන දවස වෙනකොට. ඉතින් අපිට මෙතන තමයි හම්බ වුණේ. ඒ වුණාට ඇත්තට මෙතන හරිම හොඳ තැනක්. හොඳ සිකියුරිටි එකක් තිබුණා. අපිට ඕනනම් උයාගෙන කන්නත් පුළුවන්. ළමයින්ට ගොඩක් නිදහසේ ඉන්න පුළුවන්. හරිම ලස්සන පරිසරයක් තිබුණා එතන. අපි ප්ලෑන් කරගෙන හිටියේ නවතින දැනට ගිහිල්ලා ටිකක් රෙස්ට් කරලා හවස් වෙලා සිරිපා කරුණා කරන්න යන්න. එතකොට රෑ නගිනකොට මහන්සියක් නැති නිසා. මොකද පොඩි දෙන්නා කිරිකෝඩු. ඉතින් එතකොට ඒගොල්ලන්ට මහන්සියක් නැතුව යන්න පුළුවන් නිසා ගොඩක් කාලෙත් තියෙන නිසා අපි හිතුවා හවස 6ට විතර වගේ පිටත් වෙනවා කියලා. ඉතින් අපි දවල්ට කාලා ටිකක් රෙස්ට් කරලා හවස 6ට විතර පිටත් වුණා සිරිපා කරුණා කරන්න නල්ලතන්නියට යන්න. මේ තියෙන්නේ මවුස කැලේ ජලාශය. එතන තියෙනවා සමන් දේවාලයක්.
ඉතින් අපි එතනට ගිහිල්ලා වැඳලා පඳුරු දාලා තමයි පිටත් උනේ. මෙතන ඉඳලා ගොඩක් කිට්ටුයි නල්ල තන්නියට. ඉතින් අපි ගිය දවස ස්කූල් ලොන් වීකෙන්ඩ් එකක් ඉවර වෙලා එන සඳුදා දවසක්. ඒ වුණාට එදා ඉස්කෝලේ නිවාඩුව පටන් ගන්න පළවෙනි දවස නිසා ලොකු සෙනඟක් ඇවිල්ලා හිටියා. වාහනේ පාක් කරගන්න පාකින් හොයාගන්නත් හරි අමාරු වුණා. ඉතින් කොහොම හරි අන්තිමේදී අපි වාහනේ ඉඳගෙනම තමයි රැයට කෑවේ. ඒ කාලා සිරිපා කරුණා කරන්න පටන් ගන්නකොට රැය 8 විතර වුණා. ඉතින් කිරිකෝඩු ඉස්සෙල්ලම සිරිපාරේ කරුණා කරනකොට ඉදිකටු පානෙදි ගෙත්තම් කරන්න නූල් බෝලකුයි ඉදිකටුකුයි අරගෙන යන්න ඕනේ. උඩමළුවේදී සිරිපා නම දින කොට එගන්න සුදු රෙදි කඩක් ගෙනියන්න ඕනේ. සිරිපාදේ කරුණා කරන්න පටන් ගන්න හරියම වගේ තියෙනවා සමහන් ස්ටෝල් එකක් හීතලට ගාගෙන යන්න. අපිත් එතනට ගිහිල්ලා සමහන් එකක් නළලි ගාගෙන තමයි ගියේ. ඉතින් මෙතන තියෙනවා සමන් දේවාලයක්. එතන ස්වාමීන් වහන්සේ නමක් කිරිකෝඩුලාගේ අතේ පඳුරක් ගැට ගහනවා. මේ තියෙන්නේ ඉදිකටු පාන. කිරිකෝඩුලා මේකේ ඉදිකටුවයි නූල් බෝලේ අරගෙන ඒකේ අම්මල ගෙත්තම් කරගෙන තමයි උඩට කරුණා කරන්න ඕනේ. මෙතන පවුගල්ල චුට්ටු දුරක් යනකොට අපිව ලොකු පොලිමක හිර වුණා. ඉතින් ඒ පොලිම ගොඩාක් දුර තිබුණා. ඇත්තටම අපි රෑ 8ට සිරිපා කරුණා කරන්න පටන් ගත්තට පහුවෙන්ද උදේ 9 මාරයි අපි උඩමළුවට සිරිපතුල් නම දින්න යනකොට ඒ තරම් ලොකු සෙනඟක් හිටියා. අපිට ඉරසේවි බැලුවෙත් අපි මහා විවිධාඹේ පඩියක ඉඳගෙන එවන්ට ඒකත් හරියට පැහැදිලිවම පෙනුනේ නැහැ. මොකද මේ දා වැහි වලාකුළුත් තිබුණා. ඉතින් හොඳ පැහැදිලි වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒක නිසා ඉරසේවේ මේ දැන් අපි ඉන්නේ අහස් ගව්ව හරියේ. මේ තියෙන්නේ මම 2015 විතර සිරිපාද කරුණා කරා මේ විලාවේ ගත්ත ෆොටෝස් වගේක් ඉරසේවේ. ඉතින් සිරිපා සමය වෙසක් පෝයෙන් අවසන් වෙනවා. ඒ ඕගොල්ලෝ සිරිපා කරුණා කරනවා නම් සතිය මැද දවසක් වගේ යන්න පුළුවන් නම් ගොඩක් සෙනඟ අඩුයි. අපි ගිය සැරවල් වල යනකොට ගියේ සතිය මැද වගේ සෙනඟ හිටියේම නැති තරම්.
දැන් මේ උඩමළුව පේන හරිය අපි ඉන්නේ අහස් ගව්වේ. ඒත් සෙනගක් ඉන්න හින්දා විනාඩි 15කට වගේ එක පඩියක් වගේ තමයි නගින්නේ. ඒ තරම් ලොකු සෙනගක් හිටියා. උඩමළුවෙත් ගොඩාක් සෙනග හිටිය නිසා අපිට අර තෙරපි තමයි යන්න සිද්ධ වුනේ. කලින් අපි සිරිපා කරුණා කරනකොට ඒත් පැය තමයි කරුණා කරේ. වුණාට පැය 5ක් 6ක් වගේ තමයි උඩමළුවට යන්න ගියේ. ඒ වුණාට මේ සැරේ අපිට උඩමළුවට යන්න පැය 14ක් වගේ ගියා. ගොඩාක් වෙලා පොලිමේ ඉන්න සිද්ධ වුණ නිසා. ඉතින් සෙනග අඩු දවසක යන්න පුළුවන් නම් ඔයගලන්ට නිදහසේ සිරිපා කරුණා කරගෙන එන්න පුළුවන්. ඉතින් අදට මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. අපි සිරිපා කරුණා කරලා ඇවිල්ලා පහුවෙන්ද නුවර එළිය ටිකක් ඇවිදින්න ගියා. මම ඒ ගැන විස්තර ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.